ඒ ආස්තන එච්චර අමාරු කෙනෙක් මේ අල්ලගෙන පල්ලෙහාට ගෙනල්ලා වීල් චෙයාර් එකකින් ඉස්සරහට ගෙනව නම් අදත් කපුගේ කියන පුංචිලා ඉන්නවා. පස්සේ මේ පොලිසියෙන් ඇවිල්ලා කියන කපුගේ වැබැනලා තියෙනවා මේ අන්න අපේ SP මහත්තයාට අන්න වහම ගේන්න කියලා කිව්වා. දැන් ඒ කාලේ භීෂණ කාලේ ළමයි පිරිමින්ම අරගෙන ගිහිල්ලා මරලා දාන කාලේනේ. ප්‍රේම මේ බලන්නකො මට එන්න කියනෝනේ පොලිසියෙන් කියලා. මං කිව්වා මාර වැඩක් නේ. ඉතින් කාට බැයිද මේ නිදහසේ කතා කරන්න. මේ නෑ මම මේ සින්දු කිව්වේ නැහැ කියලා මාව එක්කයි යන්න හදනවා. හදවතින් කොයිතරම් පොහොසත් වුණත් සාක්කු හිස් මිනිසෙක් එක ජීවිතේ ඉදිරියට ගෙන යාම ඔබට මොනතරම් අභියෝගයක් වුණාද? ගේ හදනකොට බාසුනලා එනවලු මේ දෙන්නකො මට මේ මහත්තයෝ දැන් මෙහෙමයි මේ අපිට වැලි ඕන සිමෙන්ති ඕන. ඊට පස්සේ මහත්තයා සර්පිනාව ගගා මේ මම දන්නේ මේ සර්පිනාව පමණයි. මේ සින්දු ටික කරන එක විතරයි පමණයි. ඔන්න නෝනා එනවා දැන් එකමාරට ඉස්කෝලේ ඇරලා. මම ඒතර රාහුලේ ගැන්නුවේ. ඕන දෙයක් එයාගෙන් ඉල්ල ගන්න. ලේන්සුවක් තියෙනවා. ඒ ලේන්සුව මට ඉල්ලලා අද්දික ෂර්ට් එක අන්නේ කප්ලින්ස් දාලා ගොඩනැගිලට යන්නේ. ඉතින් ගිලා මේ අපි ඉඳගෙන කතා කර ඉතින් බොහොම ආදරෙන් ගෞරවයෙන් අපි බොහොම ආදරෙන් ඉන්න වෙලාවට ඉතින් ඔය දම්පාටින්ලා සින්දුව කියනවා. ඒ සින්දුව ගියාලුත මං කියන මට ඔය සින්දුව මං කියන්නේ ඉස්සෙල්ලා මට ඒ සින්දුව කියන ලස්සන සින්දුවක් තියෙනවානේ මේ බෙරළ දිහා බලාගෙන මං ඒ සින්දුවට නෑ එහෙම ලොකු දෙයක් වෙනවා කියලා මට කිව්වේ නෑ. මට කිව්වා මෙහෙමයි මං උදේ පාන්දර 5ට විතර මට කෝල් එකක් ආවා මේ කපුගේ මහත්මයා එයාපෝට් එකේ ඉන්නවා. එයා වැටුණා වැඩි අමාරු නැහැ. කිව්වෙත් අපේ චරිතානංගිගේ තාත්තා කිව්වේ. මේ හරිදාස් මහත්මයා කිව්වේ. ඊපස්සේ කියලා කිව්වට පස්සේ පුතාටක් ගාලා වාහනේ අරගත්ත අපි ගියා. මේ ඉමර්ජන්සි එකට ගෙහෙනවා. එතෙන්ට එන්න කියලා කිව්වා. ඉමර්ජන්සි එක ඇතුළට යන්න බෑ සෙනඟ. ඔක්කොම එක රොත්තට අඬනවා. හිතා ගන්න බෑ මොකද උනේ කියලා. ඉතින් මටත් අර කකුල් දෙකක් පන නැතුව ගියේ පන නැතිilla තාමත් පන නැහැ. අන්තිම කෝල් එකේ කතා කරලා කිව්වා මේ ප්‍රේම මං හෙට අද හවස සින් කරනවා මේ හරි අමාරුයි කකුල වෙලාගෙන ඉන්නේ කියලා. මං කිව්වා මේ ඇයි කියලා. පන නැහැ කකුල මේ කකුල පන නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ මොකක් හරි අසනීප තත්ත්වයක් නෑ අසනීප තත්ත්වයක් නෙමෙයි එදා යාගේ කකුල පන නැති වෙලා. ලියෝ තෝල්ස්තෝයි කියන්නේ ලෝක සාහිත්‍ය ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම ප්‍රශස්තම ලේඛකයන්ගෙන් කෙනෙක්. හැබැයි ලියෝ තෝල්ස්තෝයි පිටුපස සිටිය මහා දැවැන්ත සෙවණැල්ල කවුද කියලා ලෝකයා දැනගත්තේ මහා පුරුෂයෙකුට බිරිඳක්ව කියන ග්‍රන්ථය ලියෝ තෝල්ස්තෝයිගේ බිරිඳ ලොව පුරා පාඨකයා අතට පත් කළාට පස්සේ ඕනෑම යුග පුරුෂයෙක් ඕනෑම මහා පුරුෂයෙක් පිටුපස තමන්ගේ අභ්‍යන්තර වේදනාව සංගවගත්ත තමන්ගේ කඳුළු සිර කරගත්ත කාන්තාවක් ඉන්නවා ඇති. අදත් අපි කතා කරන්නේ අන්න ඒ වගේ මහා පුරුෂ කාන්තාවක් ගැන. හැබැයි රුසියානු කාන්තාවක් ගැන නෙමෙයි ලාංකික කාන්තාවක් ගැන. අටුවා ටීකා අවශ්‍ය නැහැ. එතුමියගේ නම ඇසුණු පමණින් ඔබ අපි හැමෝම අඳුනනවා. අපි අද කතා කරන්නේ ප්‍රේමා කපුගේ මහත්මියත් එක්ක. ප්‍රේමා විතානගේ ප්‍රේමා කපුගේ වීම ඔබට ආභරණයක් වුණාද? එහෙමත් නැත්නම් බරක් වුණාද? අනේ නෑ ආභරණයක් වුණා. මොකද හේතුව මම කොස්සිංහල විතානගේ. ඔව් මම ඒක ගැනත් අහන්න හිටියේ. මොකද මේ මම ඊට කලින් අහලා නැති පෙළපත් නාමයක් ඒක. මේ හරිම මේ විරල පෙළපත් නාමයක්. ආපහු කියන්න කොස්සිංහල විතානගේ. කොස්සිංහල විතානගේ. එනකොට මම ඇත්තටම කියන බැන්නට පස්සේ ගුරුදාස කපුගේ මහත්මයාගේ මේ ඒ තියෙන වටිනා වාසගම මමත් යොදාගත්තා. මේ ඒක මම වාසනාවක් කියලා කියනවා. මොකද එතුමා සංගීතඥයින් වශයෙන් කියන්නේ එතුමාට මට සේවයක් කරන්න ලැබුණ හින්දා. ඒ පෙළපත ගැනීම මම හරි අගය කොට සලකනවා. ඒකට මගේ පෙළපතට මම හරි ආදරේ. කපුගේ මහත්මයා සමග විවාහ වෙනකොටත් කපුගේ මහත්මයා ජනප්‍රිය පුද්ගලයෙක්ද? එහෙම ජනප්‍රියතාවයක් තියුනේ නැහැ. සින්දු දෙකක් ප්‍රසිද්ධ වෙලා තියුණා. දැස නිඹුල් තමයි සීතල සඳේලියේ. ඒක දියුණු වෙමින් කියන්නේ මේ ප්‍රසිද්ධ වෙමින් තිබුණා. ඔබ නර්තන ශිල්පිනියක්. මම නර්තන ශිල්පිනියක්. එතකොට එතුමා හැබැයි ඉන්දියාවේ ඉඳලා සංගීත චාරත කරලා ලංකාවට ඇවිල්ලා ගුවන්විදුලි සංස්ථාවේ ශබ්ද පරිපාලකවරයෙක් වශයෙන් සේවය කළා. එතකොට යාට මේ සංදර්ශන ටික තමයි ආවේ. මොකද
ගුවන්විදුලියේ ලොකු කැපිලි තියුණානේ යාට. මොකද යාගේ හඬ වටිනාක හඬක් තියුණා. ඉතින් ලංකාවේ අද වගේ තමයි ඒ කාලෙත් සෑහෙන කැපිලි කියන කොටස මිනිස්සුන්ට ඇති වෙනවනේ. සහ එතුමාගේ දේශපාලනයත් ඒකට බලපාන්නේ නැති නේද? දේශපාලනය බලපෑවා. ඒනට ඒවා එච්චර මේ ඒවෙන් සෑහෙන බැට කෑවා. ඒවා ඉතින් අභිබවා අපේ ගමන ආවා. මම කැමතියි දැනගන්න ඔබතුමියකින් කපුගේ මහත්මයා ඇත්තටම ජීවිතේ සෑහෙන හැලහැප්පීම් කොන්නකට මුහුණ දීලා තියෙනවනේ. එතුමා ඒවට මුහුණ දුන්නේ කොහොමද? ඒ කියන්නේ සැලෙනවද? එහෙම නැත්නම් ඒවා ගණනකටවත් ගන්නෙ නැද්ද? නෑ සැලෙනවා කියන්නේ මෙහෙමයි. ඇත්තටම කියන්නේ සැලෙන තැන් හරියට ආවා. ආවා කියන්නේ දනුවම් මාරුවක් නේ අනුරාධපුරයටත් දැම්මේ. ඊට ඉස්සෙල්ලා ඇත්තටම කියන ප්‍රේමදාස මහත්මයාට බැන්නා කියලා අභූත චෝදනාවක් මත රිමාන්ඩ් එකේ සතියක් ඉඳලා එයාව එළියට දැම්මට පස්සේ කෙලින්ම අර තාරාවිගලති සංගීතය සැපෙව්වට පස්සේ ඒකේ වටිනාකම දැනගෙන කාර්ය කරන මහත්මයා මෙයාට දුන්නා රැකියාව නැවත ගුවන්විදුලියේ. ඊට පස්සේ එයා දනුවම් මාරුවක් වශයෙන් අනුරාධපුරයට ගියා. එහෙ ගිහිල්ලත් උනේ දැන් පොලිසිය මහත්මයෙක් හිටියා. එයාගේ සින්දු කියන්න කියනවා මෙයාට අපි මහත්මයාට. අන්ට මෙයා කැමති නැහැ සින්දු කියන්න. මොකද ඒවේ අර්ථය කිසි මේ බොළඳයි. ඉතින් මෙයා තෝරන සින්දු මේ අර ඒ කාලේ දවසක් පෙළ නැති හේනේ සුබ ප්‍රාර්ථනා මොනවාද දම්පාටින් ඒ වගේ සින්දු ප්‍රචාරය වෙන දවස්නේ. එතකොට මේ වගේ ගීත මට කියන්න බෑ කිව්වට පස්සේ ඕක ගිහිල්ලා කියලා තියෙනවා රජට සේවයෙන් මේ මෙන්න මෙහෙමයි මේ සින්දු කියන්න බෑ කියලා අයින් කරලා දැම්මා කියලා. ඊට පස්සේ පොලිසිය එක්කෙනාට දැන් ඒ කාලේ භීෂණ කාලේනේ. භීෂණ කාලේ මේ පොලිස් නිලධාරියා මේ බොන මිනිස්සේ හවස බීලා එහෙම කපුගේ ගේන්න කියලා පණිවිඩයක් කිවලා. පස්සේ දැන් මම එදා බැලේක ප්‍රැක්ටිස් කරගෙන ඉන්න මගේ ගෙදර කලා යතනේ. මහත්තයලා තබ්ල ගහනවා හවස. පස්සේ මේ පොලිසියෙන් ඇවිල්ලා කියන කපුගේ බැලලා තියෙනවා මේ අන්න අපේ SP මහත්තයාට අන්න වහම ගේන්න කියලා කිව්වා. දැන් ඒ කාලේ භීෂණ කාලේ ළමයි පිරිමින්ම අරගෙන ගිහිල්ලා මරලා දාන කාලේනේ. ප්‍රේමදාස මහත්මයා කාලේ. ඉතින් අපි එළියට යනකොට කකුල් වටේ තියෙන සුදු කකුල් ඇඟවල් නැහැ. කඳවල් නැහැ. එහෙම කාලේනේ. දැන් මට ටක් ගාලා මතක් වුණා. පස්සේ කිව්වා මේ ප්‍රේම මේ බලන්නකො මට එන්න කියනවනේ පොලිසියෙන් කියලා. මං කිව්වා මාර වැඩක් නේ. ඉතින් කාට බැයිද මේ නිදහසේ කතා කරන්න. මේ නෑ මම මේ සින්දු කිව්වේ නැහැ කියලා මාව එක්කයි යන්න හදනවා. ඒකයි මම දන්න ප්‍රශ්නේ කියලා කිව්වා. ඒ සින්දු මට කියන්න බෑ ප්‍රේම කියලා. ඒ ගමන් මේගොල්ලෝ කියනවා නෑ එන්න යන් කියලා පොලිසියෙන් කියනවා. පස්සේ මට කිව්වා මේ ප්‍රේම එහෙනම් ඔයත් මාත් එක්ක එනවද කියලා. කියලා මෙයා ගියා කලිසමක් දාගන්න මං කලිසමක් දාගෙන එන්නම් කියලා පොලිසියට කිව්වා නෑ ඕක පිටින් එන්න කිව්වා. මං කිව්වා ඕක කලිසමක් දාන්න නැතුව ඔයා මේ ওই සරම පිටින් යන්න ඔයා වටිනා මිනිස්සෙක්. එහෙම යන්න උවමනා නෑ. ඔයා ඔය මේගොල්ලන්ට අගේ නැතුණට මේ පොලිසිය ඒගොල්ලන්ට ඔයා රටට කියලා කෙනෙක්. ඒකින්ද කරුණා කරලා මේ ඔයා කියන විදිහට මට මහත්තයා වෙවන්න බෑ. මමත් වෙන ඔයත් එක්ක. ඔයා දාගන්න මහත්තයෝ කලිසමක් කිව්වා. ඉතින් අසාධාරණම අසාධාරණයි. ඊට පස්සේ එනම් ප්‍රේමය මත් එක්ක එනවා ගුහම එයා ගිහලා මේ ජිප් එකට නග ගන්නකොට මම නගින්න හැදුවා. මම ටක් ගාලා ඩාන්සින් කොස්ටියුම් එකක පිටින්ම මම මේ ප්‍රැක්ටිස් කරන කොස්ටියුම් එකකම මම නගින්න හැදුවා. නෑ ඔයාට එන්න දෙන්නේ නැහැ මෙහෙකින්. දැන් මට තවත් හිතට දුකයි තරහයි දෙකම. ඔයාගේ ජිප් එක ඔයා යන්නකෝ. මම තා පොඩ්ඩෙන් ඔයා එක්ක පොලිසියේ ඉන්නවා කියලා මම පුතාත් අරගෙන පුතා පොඩි අල්ලගෙන දිව්වා රජලට සේවයට. ඒ කාලේ මරණ කාලේ නේ මොනවා හරි දැක්ක තුනා මෙයා මං ගිහිල්ලා දිසාපතිට කිව්වා. කොළඹ ගුවන්විදුලියට කිව්වා. එහෙ ඉන්න මුණසිංහ මහත්මයා කියලා ඒ ඇවිල්ලා ඒත් ඒ මහත්මෙන් ඊටාම ගුණගරුක එයාට පණිවිඩය ඇරියා. අරලෙල මං හේම පයින්ම ගියා අනුරාධපුර පොලිසියට. ගිහිල්ලා මම ඉන්නවා. දැන් එයාව කූඩුවට දාලා නැහැ. මෙහෙම ඉන්නවා. පස්සේ මම මෙහෙම ඉන්නවා. මහත්තයා ඔහොම ඉන්නවා. ඒතර 7ට විතර ඇති. මං කොහොමද දෙන්නේ නැද්ද මෙයාව එළියට කියලා මං ඇහුවේ පොලිසිය. නෑ මේ කපුගේ මහත්තයා බැනලා තියෙනවනේ මේ අපේ මේ SP මහත්තයාට. මම ඉතින් බැන්න කියලා මේ වෙන දෙයක් කරලා නැහැ. ඉතින් ඒ මහත්තයා දැන් කිව්වනේ සින්දු කියන්න බැරි නම් ඒව පැත්තකට දැම්මම ඕක මේ ප්‍රශ්නයක් නෙමෙයිනේ කියලා. නෑ දැන් දෙන්නේ නැහැ කිව්වා. එහෙනම් කොයි වෙලාවටද දෙන්නේ කිව්වා. ඒ වෙලාව මන් නැහැ කිව්වා. මම කිව්වා එහෙනම් මම වෙලාව ඒ දෙන වෙලාව වෙනකල් මම මෙතනම ඉන්නවා. මම යන්නේ නැහැ කිව්වා කියලා මම බම්කු ඉඳගත්තා. පුතාව ගෙදර ඇල්ලලා
ඊට උදේ වෙනකල් මම මේ බංකුවේ යවෙනුවෙන් හිටියා. ඉඳලා උදේ ඊට පස්සේ මෙයාට යන්න කියලා ගෙදර ගිහුවා. ඉතින් අපි දෙන්න ආවා. ඒ වගේ දේවල් වලටම අපිට මුහුණ දෙන්න වුණා ඒ ජීවිතවලදී කාලේ. දැන් ඒ වගේ අවස්ථාවන් වලදී කපුගේ මහත්මයාගේ ජනප්‍රියත්වයත් එක්ක විශේෂයෙන්ම කපුගේ මහත්මයාට විශේෂ තැනක් තිබුණා ගායකයෙක් නිර්මාණවේදියෙක්ටත් වඩා එහා ගිය එතුමා අර මිනිසුන් එක්ක ගනුදෙනු කරපු විදිහ මානව හිතවාදී ගුණ ඔය කියන කරුණු කාරණාත් එක්ක විශේෂ තැනක් ගුණදාස කපුගේ මහත්මයාට තිබුණා. එතකොට අර ඉහළ තැන්වලට ඔබ කතා කළාම විශේෂ සැලකිල්ලක් ඒ අවස්ථාවන් වලදී ලැබුණාද? නෑ මුණසිංහ මහත්මයා කියන කෙනා කිව්වා මේ මමත් කොළඹට දැන්නුවා මේ කියලා ඒගොල්ලෝ ගන්න තීරණත් නෑනේ. දැන් මේක මේගොල්ලත් ඉතින් අර පොලිසිය ඒගොල්ලෝ කිව්වම ඒක වෙනම පද්ධතියක් නේ කාලේ තියුනේ. ඉතින් දැන් ඒ කාලේ ඕඩර් එකක් අහම මරන්න පුළුවන්. මරලා ඊට පස්සේ සද්ද නැතු ඉන්න පුළුවන්. අර වෙච්ච දෙයක් නෑ, වෙච්ච දෙයක් නෑ, දරුවෙක්ගේ හොයන්නෙත් නෑ, හොඳ නරකක් හොයන්නෙත් නෑ. නිර්දෝෂීකම බලන්නෙත් නෑ. එහෙම තත්ත්වයක් නේ. ඉතින් මට ඕනේ මට ඒ බය මගේ හදවත ඇතුලේ තිබුණා. ඒකයි මම ඒ වගේ එතන ඒ වෙලාවේ හිටියේ. අපි කපුගේ මහත්මයාව දන්නේ ගායකයෙක් විදිහට ඊටත් වඩා මානව හිතවාදියෙක් විදිහට. අපි දන්න කපුගේ මහතා සහ ඔබ දන්න කපුගේ අතරේ ලොකු පරතරයක් තිබුණද වෙනසක් තිබුණද? පරතරය කියන්නේ මේ මානව හිතවාදී ගුණය තිබුණ පුද්ගලයෙක් වශයෙන් මම දැකපු ඒ ගුණාංග මට ඒක දැනුණා. ඒකට ඉතින් මම අනුකම්පාවක් කරා. මොකද නැතුව බෑ පෞල් ජීවිතය ගෙනියන්න. ප්‍රශ්න අභියෝග එනවා. ඒවට හුඟක් දේවල් ඉවසන්න සිද්ධ වෙන්නේ. ඉවසන්න ගොඩාක් සිද්ධ වෙනවා. මොකද හේතුව කම්පන කරානේ කාලේ. ඒතර අපි අනුරාධපුරේ කම්පට 90 පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ ඉතින් කම්පන කරගෙන යනවා ලංකාව වටේම යනවා. මේ මාසෙම ෂෝස්. ඒකට ගෙදර එන්නේ මුදල් නැතුව. ඉතින් ඒ ප්‍රශ්නේ පිට මං අහනවා මාසෙම ගෙදර නැහැ කෝ සල්ලි කියලා. අනේ විශ්වවිද්‍යාලයට නිකන් කිව්වේ මොනවාද මේ යම් තැන් වල තියෙන මේ සම්මිති වලට නිකන් කිව්වේ. ඉතින් සල්ලි ගන්නවා තමයි අනිත් අය අතරේ බෙදෙනවා. මම ගන්නෙ නෑ. මම බොහොම මේ ෂේප් වෙලා ඉන්නවා. මම ඒ උදව්ව කරනවා මට පුළුවන් විදිහට කියලා තමයි කිව්වේ. ඉතින් එතුමා ගැන දන්න එතුමාව ආශ්‍රය කළ අය ඔය පත්තරවලට එහෙම නොයෙකුත් වීඩියෝ වලට එහෙම කියපු කතා කිහිපයක් මම අහලා කියවලා තියෙනවා. හුඟක් අය කියලා තියෙනවා මේ මියුසිකල් ෂෝ එකක් ඉවර වුණාම කපුගේ මහත්මයාව හම්බ වෙන්නම පිරිසක් ඇවිත් ඉන්නවා කියලා. කියන්නේ මුදල් ලබා ගන්න නොයෙකුත් හේතුන් මත දුප්පත් කම මොන හරි හේතුන් මත මුදල් ලබා ගන්නම කපුගේ මහත්මයා හොයාගෙන එන පිරිසකුත් ඉන්නවා කියලා. ඒ වගේම ඒ කියන්නේ අපි අහලා තින්නේ ප්‍රසංගය ඉවර වෙලා එළියට එනකොට සාක්කුවේ තියෙන සල්ලි ටික අරගෙන දෙනවා කියලා. ඒක ඇත්තටම අපිට ඒක මහා ශ්‍රේෂ්ඨ ගතිගුණයක් එතුමාගේ ඒ හදවතේ පොහොසත්කම. නමුත් ඒක ඔබටත් ඔබේ පවුලටත් බලපෑවේ කොහොමද? ඒ කියන්නේ හදවතින් කොයිතරම් පොහොසත් වුණත් සාක්කු හිස් මිනිසෙක් එක ජීවිතේ ඉදිරියට ගෙන යාම ඔබට මොනතරම් අභියෝගයක් වුණාද? අභියෝග වුණාට මම ඒ වෙච්චර හිතුවේ නෑ. මොකද මම සරල විදිහට ජීවත් වෙච්ච කාන්තාවක්. මම ඔය සාරි තෝර ඇඳපු කෙනෙක් නෙමෙයි. මේ සාරි ටික තියෙනක ලස්සනට ඒක අඳිනවා. මගේ ගෝලයෝ එක්කෙනා නේ මිස් ලස්සනට ඇඳගෙන යනවා බොහොම සතුටුයි. හරිම ආසයි මිස් යනකොට දකින්නකොට කියලා. මට ඉතින් අර ඒ සරලකමත් එක්ක මං හිතනවා මේ මට ඒක යන්නේ උනට මේ කම්පන කරලා එන මුදල් උදේ වෙනකොට කාණ්ඩේ ඉන්නවලු ගංගාරාමේ සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ කුටිය ළඟ තමයි රැට ඉන්නේ. ඒගොල්ලන්ට වෙනම කාමරයක් දීලා තිබුණා. උදේ වෙනකොට කීප දෙනෙක් ඉන්නවලු මහත්තයාගේ වටේ සල්ලි ඉල්ලගෙන. ඉතින් ඒ සල්ලි දීලා ඔහොම දෙනකොට ඉතින් කාලයක් යනකොට කම්පන කරනවා. අනුරාධපුරයට එනවා. එනකොට මෙයා බලනවා මේ හාමුදුරුවෝ කියනවා දැන් කපුගේ අරයි යන්න තියෙන සල්ලි නෑනේ කපුගේ මහත්තයා. මේ කො සල්ලි කියලා. නෑ හාමුදුරුවෝ මාර වැඩේ ඔක්කොම මම දීලා මෙහෙම දානවා කියලා. ඊට පස්සේ එක සැරයක් දැන් කීප මුදලක් එකතු වෙනකොට කිව්වල ප්‍රේමක්කාරයෙහි ගේ හදනවා. මේ කපුගේ මහත්තයා මෙහෙම පරිත්‍යාග කරනවා. ඒවට ඒක හොඳයි. ඒ සීමාවක් නැති මනුස්සකමක් කරන්නේ කියලා කිව්වා. පස්සේ මට එක දවසක් ගියාම කිව්වා ප්‍රේමක්කේ මේ කපුගේ මහත්තයා නම් හරි හිත හොඳ තමයි. උදේට ඉන්නෝ කීප දෙනෙක්ම මේ සල්ලි ඉල්ලන්න යන. ඒනට මම ඉල්ලගත්ත සල්ලි වගේක් ප්‍රේමක්කා ගැන හිතලා මම 50000ක් එකතු කරලා තියෙනවා. මෙන්න මේක අරගෙන ගිහලා ගේ හදන්න කියලා.
ඒ වගේ මේ ඊට පස්සේ ඒක අන්නේ වගේ හිත හොඳ කමක් තිබුණා. ඒ වුණාට ඉතින් ප්‍රාර්ථනා කර මං හිතන්නේ ඒ කරපු දේවල් ඒ වෙලාවේ අපි ඉතින් වෙන වෙන මුහුණ පෑවෙන්නේ නැතුණාට මං හිතනවා එයා යන තැනට එයාගේ ජීවිතේ බුදුබණත් අනුව සෑහෙන දෙයක් කරගත්තා කියලා ජීවිතේ මේ නිවන් දැකීමට. ඔව් දැන් අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේ මේ ඒ කියන්නේ ඒවා කටින් කට ගිහිල්ලා නෙමෙයි මෙතුමා මානවහිතවාදියෙක් කියලා මෙතුමා අනිත් අයට කොයි තරම් උදව් කරනවද කියන එක දැන් අද කාලේ වගේ සමාජ මාධ්‍ය තිබිලා නෙමෙයිනේ. ඒ කියන්නේ ඒ කාලේ එතුමා මොන තරම් මිනිසුන්ට උදව් කරන්නේ නැද්ද, මිනිස්සුත් එක්ක බැඳිලා ඉන්නේ නැද්ද, මිනිසුන්ගේ දුක තේරුම් ගන්න නැද්ද කියලා. ඇත්තටම තේරුණා කියන්නේ දැන් එයාගේ වැඩ තහනම් කළා අවුරුදු 1කමාර දෙකක් ඉන්නකොට මේ ආයි වැඩට එන්න කියලා කියනෝනේ. ඒකට මෙයාගේ යම්කිසි මුදලක් එකතු වෙච්ච මුදලක් අතට එනවා. ඉතින් එයාගේ ඇවිල්ලා තියෙනවා 75000ක් වගේ මුදලක් ඇවිල්ලා තියෙන්නේ. මෙයා ඒ කාලේ ලොකු මුදලක්. ඔව් ලොකු මුදලක් ඒ කාලේ අවුරුදු දෙකක් විතර මෙයා වැඩ තහනම් වෙලා හිටියානේ. ඒක අරගෙන මෙයා ගිර තියෙන්නේ රාජගිරියේ ගෙදරක ඉටකොළ ගහපු ගෙදරකට ඒ ගෙදර හදා ගන්න කියලා 25000ක් දෙන්න. ඉතින් ඒ වගේ ඊට පස්සේ ඒක මේ රත්නශ්‍රී මහත්තයා මාධ්‍ය වශයෙන් මාධ්‍ය අහද්දි කියලා තියුණා කපුගේ මහත්මයා කොහොම කෙනෙක්ද කියන එක. ඊට පස්සේ මේ ගෙදර ඇවිල්ලා මට 5000යි දුන්නේ. මේ ඉතින් මම කල්පනා කරනවා ඒවා හොඳ සාධාරණ සංගීතඥයන්ගේ මේ ක්‍රියා පටිපාටි කියලා. මොකද හේතුව මේ ඒ වගේ මිනිස්සු නැහැ මේ ලෝකේ. ඒ කියන්නේ ඇත්තටම මේක ඔබගෙන් එතුමාට ඒ ලැබුණ සහයෝගය හරිම විශ්මයජනකයි. මොකද දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ කාන්තාවෝ මේ වගේ දේවල් වලට රණ්ඩු කරනවා එහෙම කියලානේ. ඔබට එහෙම තරහ ගිහිල්ලාම නැද්ද ඒ වගේ අවස්ථාවක්? නෑ මම ගොඩක් අහනවා. මොකද මේ ගොඩක් අහනවා කියන්නේ දැන් මම අහනකෝ අර ඔයා මෙච්චර මාසයක්ම කම්පන කර කර හිටියා කෝ සල්ලි කියලා. අතෙන්ට මෙතෙන්ට වීදන් වුණා. ඔහොම කිව්වට පස්සේ මං ගියාම මේ සිද්ධාර්ථ හාමුදුරුවෝ කියන්නේ මේ ප්‍රේමකේ සල්ලි ගෙනියන්නේ නැහැ නේද ගෙදර? මෙහෙම කරනවා නේද කියලා. ඒ කාරණේත් එක්කම මට මතක් වුණේ සන්ෆ්ලවර් සංගීතයට කපුගේ මහත්මයා ගායනා කිරීමත් දැඩි විවේචනයට ලක් වුණා. කපුගේ මහත්මයාට ආදරය කරපු මිනිස්සු සෑහෙන විවේචනය කළා ඒ කාරණය. හැබැයි එතුමා ඒ මුදලුත් පෞද්ගලික පරිහරණයට ගත්තේ නැහැ නේද? විශේෂ කටයුත්තකට තමයි මේ මුදල් වැය කළේ කියලා අපි අහලා තියෙනවා. ඇත්තටම මෙහෙමයි කැසට් එක කරේ උපුල් ජයසිංහ. එයා ওই කැසට් එක කරනකොට මේ ඇත්තටම ඔය කරලා ප්‍රචාරයේ සල්ලි ගත්තෙත් නැතුව වෙනකොට කිව්වා මේ සන්ෆ්ලවර්ත් එක්ක මේ සින්දු කියලා මෙහෙම කරනවා කොහොමද පස්සේ ඇත්තටම සල්ලි නොගෙන කරේ ඔය කැසට් එක. මල්ලි ඔන්න ඔය කරගන්න කියන මම ඇහුවා මම මේ ඇවිල්ලා සන්ෆ්ලවර්ත් එක්ක සින්දු කරගන්න ඕන කම මල්ලි කරන්න කිව්වා. දැන් ඒකේ බරපතල ගම වැළුවේ නැහැ. ඊට පස්සේ නෑ මෙහෙමයි ඉතින් ත්‍රිවිල් අය රෑට ෂෝ එක බලනවා නම් දවල්ට මේ මිනිස්සුන්ට අහනකො තීච්චාවේ කියලා උපුල් ජයසිංහ පරමාර්ථය ඒක උනේ. ඒකට එයා මුදල් දීම පිළිබඳ නම් මං කියන්නේ මුදල් හරියට දුන්නා කියලා 50 චෙක්ස් 6ක් දුන්නා. ඒ කාලේ හැටියට 50 චෙක්ස් 6ක් දුන්නා. එතකොට ඒ මුදල අරගෙන කෙලින්ම ගියේ කාවත් ගාව නෙමෙයි මේ සුගත පාසිල්ලාගේ මේ මහත්මයාගේ ලෙඩ සුව කරන්න. මොකද අපේ ප්‍රවීණම නාට්‍ය මේ නිෂ්පාදකවරයෙකුතුමා ඒ වගේම මේ කපුගේ මහත්මයා වේදිකා නාට්‍ය සංගීතයට පටන් ගත්තෙත් එතුමාගේ තමයි මේ නන්දි විශාල තුරංග සන්නිය වේදිකා නාට්‍ය තමයි පටන් ගත්තේ. වේදිකා නාට්‍යෙට මියුසික් කරන්න මේ වගේ ප්‍රවීණයෙක් දුන්නා කියන්නේ අවස්ථාවක් කියන්නේ කපුගේ මහත්මයාගේ වටිනාම ජීවිතයේ එක්තරා කඩයිමක්. ඊට පස්සේ තමයි තාරා වෝල්ඩ් මියුසික් කරන්න ගියේ. ගොඩාක් අය ප්‍රශ්න කරා ඔයයි සන්බ්ලත් එක සින්දු කිව්වේ කියලා. එතකොට මහත්තයාගේ හිත හොඳකමට කිව්වා කියමුකෝ. ඊට පස්සේ මිනිස්සු ඔක්කොම කලාකරුවෝ පහර දෙන්න පටන් ගත්තා. ඔන්න කපුගේ මහත්තයාගේ මේ මොනවාද නරිවාදාන් රෙද්දපලෙන් හැරේ ගියේ. එහෙම කියලා ඒ කලාකරුවෝම නව රිද්ම කියලා ගායනා කළා. ෂෝ එකක් කැසට් වල සින්දු කියන පටන් ගත්තා. ඉතින් උපුල් ජයසිංහ මහත්මයා කර වැඩේ ඒ පානෙන් එළිය බලාගෙන අර සල්ලි ටික හුරගත්ත මහත්යාගෙන් පොඩි ගාණක් දීලා ඒ ගානම එහෙමම දුන්නා. මේ ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රචාර කරමුට බෙන්ස් ගත්තා. අනේ ඉතින් මහත්තයට හැමදාම ෂෝස් කම්පන විතරක් නෙමෙයි වෙනත් ෂෝස් තියුණා. ඒවැයි සල්ලි අරගෙන ඇවිල්ලා ඊයා බෑන් එකක් ගත්තා. බෑන් එක විකුණලා ලෝන් එකක් අරගෙන තමයි බෙන්ස් එක ගත්තේ. ඒ කාලේ හැටියට. ඉතින් මොකද පුතාගේ එංගලන්තේ යන්නේ ඉස්සෙල්ලා මේ අනේ තාත්තේ ওই බෑන් එක යනකොට කකුල් එල්ලගෙන යන්නේ තාත්තා. එතකොට කකුල් ඉදිමෙනවා. කකුල් වලට අමාරුයි. තාත්තේ කාර් එකක් වගේ දෙයක් ගම්මු කියලා. ඊට පස්සේ හොඳ වෙලාවට ජෙට් IT
ගුණවර්ධන මහත්මයා ගාව තුන හොඳ පරණ අලුත් බෙන්ස් එකක් නෙමෙයි පරණ බෙන්ස් එකක්. ඒක මහත්තයාට මායි පුතයි තාත්තයි ගිහිල්ලා අරගෙන ඒක අරන් දුන්නා තාත්තට කකුල් දිග්ගස්සගෙන යන්න ඕනේ පයි ෂෝස් වලට කියලා. හැබැයි ඒ ගමන පුතා එංගලන්තෙලා ආවට පස්සේ ඒ බෙන්ස් එක ඇක්සිඩන්ට් වෙලා ඊට පස්සේ ඒක වික්කා. ඊට පස්සේ පුතාට හරි දුකයි මේක වික්කට. ඊට පස්සේ මේ ළඟදී දැන් කොහොම හරි මේ මාස 3ක්වත් නැහැ. මම බලනවා ගෙදර තියෙනවා මේ බෙන්ස් එක. මං කොහෙද ගිහිල්ලා සතියක් විතර ඉඳලා ආවට පස්සේ මං ඇහුවා මේ කොහොමද පුතේ මේ බෙන්ස් එක මේ ගෙදරට ආවේ මේ මං විකුණන්නේ ඒක කියලා. ඊට පස්සේ මං කොහොම හරි ඒක ගත්තනේ කියලා කිව්වා. දැන් පුතා ගත්තා කියන්නේ තව වාහනයක් බෙන්ස් එකක් ගත්තා. ඊට වැඩිය වටිනාකමක් තියෙන අර බෙන්ස් එක කියලා ඒකත් එහෙමයි. දැන් තාත්තා පාවිච්චි කරපු එකනේ. එයාට හරි දුකයි ඒක වික්කට. මතක සටහනක් නේ තාත්තගේ. තාත්තා ගියේ අන්තිම වාහනේනේ. අනේ අරගෙන දරුවා දැන් තියාගෙන ඒක අරන් යනවා අර බෙන්ස් එක පැත්තකින් තියලා. ඉතින් ඒක ලොකු ගානකුත් නෙමෙයි ඒ කාලේ. උනාට ඒ ගාන හොයන්න හරි අමාරුයි. මට කොහොම හරි ඒක මේ ආපහු නැවත ගෙදරට ගිහලා කොහොම වුණත් දැන් සන්ෆ්ලවර් එක ගීත ගායනා කිරීම පටන් ගත්තේ කපුගේ මහත්මයා විවේචන එල්ල වුණා. හැබැයි ඊට පස්සේ ඉතාමත්ම ජනප්‍රිය වුණා. ඒ සල්ලි වලින් ඇත්තටම කියන්නේ සල්ලි පරිත්‍යාග කරා. මේ සල්ලි වලින් මේ ගේ හදන්න ගත්තේ නෑ. මේකත් ලක්ෂ 8ක ලෝන් එකක් අරගෙන ගේ හැදුවේ. මහත්යාගෙන් සල්ලි දුන්නා. එතුමා ෂෝස් කරලා එනකොට සල්ලි ටික කොටසක් දෙනවා. ඒ වුණාට ඉතුරු ටික මම කොහොම හරි උදුර ගන්නවා. ඒක බිරිඳ කෙනෙක් වශයෙන් මම කරපු දේවල්. මොකද මම ඒ ගන්න හිත හොඳ පුජ්‍යලෙක් ගෙන ගන්න. මොකද අර ගෙදර එහා පැත්තේ ගෙදර අපි ඉන්නකොට වහල පොඩි බහල පහත ඒකේ ඉන්න බෑ. අපි අනුරාධපුර ඉඩම විකුණලා මෙහි ඇවිල්ලා ගත්තානේ. අනුරාධපුරත් ඔබතුමියගේ මහන්සියෙන් කැපවීමෙන් ඉඩමක් ගත්තා කියලා කිව්වා. ගයක් හැදුවා කියලා කිව්වා. ඒ කටයුතු ටික කරගෙන තිබුණා. ඊට පස්සේ කොහොමද මේ කොළඹට මේ ඔබතුමිය අපි එන්නේ කුලියට එන්නේ. අපි කුලියට ආවා. කුලියට ආවෙත් මොකද මම හරි හිතුවක් අර කමින් ගමන ආවේ. එයා අනුරාධපුරයට හරි ආදරේ. මට පුතා ශිෂ්‍යත්වයේ පාස් වුණාට පස්සේ ලොකු දුව කියන මට අසගත්තා මට නම් කියන්න එපා ශිෂ්‍යත්වය කරන්න. අම්මා අක්කලයි බෙරේ. තාත්තා වටේම යනවා කම්පන කරන්න. එතකොට මේ ඊට පස්සේ මේ අපිට අම්මගේ උණුසුමක් නැහැ තාත්තගේ උණුසුමක් නැහැ. ඔයා නම් එන්න එපා මේ මට ශිෂ්‍යත්වය කරන්න කියලා එයා ටිකක් ඒක හිතුවා. මං කල්පනා කරේ කතාව ඇත්ත තමයි. ඊට පස්සේ මාත් කල්පනා කරා මේ මහත්තයා වැඩිපුර වටේම යන්නේ කොළඹත් එක්ක ඉඳගෙනනේ. දැන් ඇති අනුරාධපුරේ හිටියා. කියලා හිතලා ලොරි දෙකක් හොයාගත්තා. මෙහි ඇවිල්ලා ට්‍රාන්ස්ෆර් වෙන්න හරි ගස්ස ගත්තා. එයා දන්නෙත් නෑ කෝච්චි ඇවිල්ලා. මම ඔක්කොම බඩු ටික ලොරි දෙකේ දාගත්තා. උදේ මම කිව්වා මේ එයා එනවා. මම දන්නවා එදා එනවා කියලා උදේ. මේ මොකද කරන්නේ? මොකද මේ ලොරි වල බඩු දාන්නේ කියලා ඇහුවා. මං කිව්වා අන්න අපි ගියක් කුලියට ගත්තා. මම මේ ක්වාටර්ස් වල ඉන්න කැමති නැහැ. මේ ට්‍රාන්ස්ෆර් එකත් මං හදාගෙන තියෙන්නේ. නගින්නකෝ ලොරිය ඉස්සරහ. පැදුරු ටිකක් දාගත්තා ලොරියේ අම්මවත් තියාගත්තා. අපිට ඉතින් හොග ගන්න නෑනේ. අනිත් ළමයි ටිකක් නගගත්තා. නගගෙන මේ ලොරිය ආවා. කපුගේ මහත්තයාත් කොළඹ අපිනවා ආවද? කපුගේ මහත්තයාත් ප්‍රශ්න කිරීමක් නැතුව ආවද? නැහැ. යාට දුකයි, යාට තරහයි දෙකම තියුණා. ඒ වුණාට ඉතින් මමයි ළමයි එනකොට යන්නේ ඇවිත් ඉන්න බෑනේ. එතම ඔබතුමියගේ වචනයට අවනතයි. ඒ අමනතයි භාගේ. කාන්තාව කියන්නේ එහෙමනේ. මේක අපික වැරදක් උනේ නෑ. ඊට පස්සේ අපි ඉඩම වික්කහේ. ඊටසේ ඒක විකුණලා ඒ ලක්ෂ 10ට මගේ සකසරුවම් කමානුව මට එතත් ඒ කාලෙත් මට ලක්ෂ 16ක් අතේ දුණා අනුරාධපුරේ ඉඳන් මෙහිට එනකොට. ඒ මහත්ය දෙන සල්ලි මගේ ඒවා ඉතුරු කරගත්තේ. ඒක දාලා මගේ මේ පර්චස් 17මාර මං ගත්තා. ඉතින් ඒකේ ඒ වෙනකොට අපි කුලියට ඇවිල්ලා කොළඹට. මහත්යටෙන් හරි තරහයි දුකයි දෙකම තිබුණා යාගේ. මොකද දැන් මොකටද ලස්සනට ඉන්න තුන අනුරාධපුරේ මේ බොරුවට ගේකුත් හදලා කියන කතන්දරේ පිට. එතකොට සෑහෙන මිතුරන් ඉන්න ඇති අනුරාධපුරේ. අනුරාධපුරේ ඇත්තටම මිතුරන් හිටියා. ඒගොල්ලන්ට උදව් කරා. සෑහෙන සේවයක් කරාට වැඩිය මට වුණේ දැන් සේවය කළා අවුරුදු ගානක් අම්ම සේවය කරලා දැන් ඇති කියන එක තමයි උනේ. ඊට පස්සේ ළමයින් දැන් ලොකු දුවගෙන තමයි ඇත්තටම අපේ හැරවුම් ලක්ෂය උනේ. يعني එතුමාට මම බර දුන්නේ නැහැ. මොකද මම මේගේ දැන් ඒක අරගත්තට පස්සේ මේ ඉඩම ගත්තේ තව කැසට් එකක් කරා සඳරෑසිහිනේ. ඒ කරාම ලක්ෂ 4මාරයි. මේ ඉඩමත් ලක්ෂ 4මාරයි. මේ පර්චස් 7මාරයි.
අනේ මහත්තයෝ මට මේක අරන් දෙන්න බෑ මට මුකුත් එපා මම ලෝන් එකක් ගන්නම් ලක්ෂ 8ක මට ලෝන් එකක් ගන්න පුළුවන් මං හදන්න අනේ මේකේ නම් ඉන්න බෑ මං හරක් මඩුව මේ টয়ලට් කරලා මේ කුස්සි කරලායි මම මේකට ආවේ දැන් අපේ නිවහන තමයි ඒනොට මේ ගෙදර ඉන්න බෑ මට මං ගියක් හදා ගන්න ඕන කියලා ඊට පස්සේ මේ ඔහොම මන්තරේ මත්රුණෝ වෙනකොට මට ඊට වරන් දුන්නා ඊට අරන් දීලා ඊට පස්සේ දැන් මන්ට හරි පෙරේතකමක් ලස්සන ගේ පොඩ්ඩක් හදා ගන්න ඒක මං හිතන ඕනම කාන්තාවකගේ සිහිනයක්නේ අර ගෙදර හිටියට දරුවන්ට අමාරු වෙන්නේ පාඩම් කරන්න බෑ මොකද පුතා ඕ ලෙවල් පාසල ඒ ගෙදරට අර මොකද මේ කුලිය ගෙදරින් ආවේ තමන්ගේ කියලා ගෙදරකට ඔන්න ඒවල් 9ක අපි කුලියට හිටියා ඊට පස්සේ ඒ ගෙදරට ආවා ඒ ගෙදර ඉන්නකොට තමයි දැන් මේ ඉඩම අරන් දුන්නානේ ඒතකොට එයා ඒ ලෙවල් පන්තියේ දුව 10 වසරේ කුමාරි මේ ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේට ඒ ගෙදර එච්චර මේ පහසුකම් මදි. ඊට පස්සේ මහත්තයා මේක ආහා කියලා එයාට මං කියන ක්‍රමයේ අනුව මට සල්ලි ටික දුන්නා. ඒ ෂේප් එකෙන් ඒකින්ද මේ ඉඩම අරගෙන මං ගේ හැදුවා. ගේ හදලා තමයි මේ ඇත්තටම මට ගේ හදනකොට බාසුනලා එනවලු මේ දෙන්නකෝ මට මේ මහත්තයෝ දැන් මේ මෙහෙමයි මේ අපිට වැලි ඕන සිමෙන්ති ඕන ඊට පස්සේ මහත්තයා සර්පිනාව ගගා මේ මම දන්නේ මේ සර්පිනාව පමණයි. මේ සින්දු ටික කරන එක විතරයි පමණයි. ඔන්න නෝනා එනවා දැන් එකමාරට ඉස්කෝලේ ඇරලා. මම ඒතර රාහුලේ ගෙන්වි. ඕන දෙයක් එයාගෙන් ඉල්ල ගන්න කියලා. ඊපස්සේ ඉතින් මම එයාට පස්සේ බාසුන් හැවෙන්න. ඇත්තටම මම මේ ගෙයක් හැදුවා. මාලිගාවල් නෙමෙයි. ගෙයක් හැදුවා. මහත්යට කියලා මම වැලියටයක් ගේන්න තරම් එයාට ශ්‍රමය පාවිච්චි කරන්න දුන්නේ නැහැ. එයාගේ මුදල් මට දුන්නා. හුඟක් පිටටම තමයි. පිටට උණු වෙනවා කියන්නේ මාර උණු විල්ලක් උණු වෙන්නේ. ඉතින් මම දන්නේ ඒ තියුණ දේව ගති ගුණ තමයි අපිට අද මෙහෙම ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මොකද මට ඕන තැනකට ගියාම අනේ මේ කපුගේ මහත්තයා නෝන නේද? මේ කපුගේ මහත්තයා දරුවෝ නේද? ඒ ගෞරවය. ඒ ගෞරවය මං හිතන්නේ මිනිස්සුන්ට මේ ඒක මිනිස්සු හොඳ දෙයක් කරනකොට හොඳ දෙයක් ලැබෙනවා කියන්නේ ඒකයි. මට ඒක මම දන්නේ මම වෙලාවකට හිතනවා ඒ අතින් මම හරි වාසනාවන්තයි කියලා. ගොඩාක් දුක් විඳ ඇත්තන මෙතෙන්ට එන්න. ඒ වෙලාවකට යා කිව්වා මම දැන් යන්දාපුරේදී වැඩ කරද්දි මට කියනවා එක දවසක් කියලා මම දන්නෙත් නැහැ. අනේ ප්‍රේම මට හරි දුකයි ඔයා ගැන. ඔයා තනිකර මට ඉන්ද්‍රකීලයක් වගේ කිව්වා. මම කිව්වා අනේ මහත්තයා මම ওই ඉන්ද්‍රකීල කියන වචනේ තේරුම දන්නේ නැහැ කියලා. නෑ නොසලී හැමදේම ඔයා මට කරලා දෙනවා. වෙන පිරිමි හැමදේම බලාපොරොත්තු වෙන පිරිමින්ගේ. ඒකට ඔයා මට එහෙම කරදරයක් නැහැනේ කියලා කිව්වා. මං කිව්වා ඉතින් අපි දෙන්න ආදරය කළානේ බැන්දේ. ඒකින්ද මේක මං හිතන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ මාව ඇත්තටම අගය කරගෙන දිටින්නේ ප්‍රේමයි ඉන්නවද කියාගෙන. ඉතින් අපි ඒගොල්ලෝ ප්‍රශ්න ඇති වුනේ නැත්තේ නේ. මේ ප්‍රශ්නේ අදින් ඉවර කරා මං. ඊට පස්සේ ඊට වැඩි ආදරෙන් හිටියා. ඉතින් මං ඒක තමයි අපේ ජීවිතය ගෙනියන්න පුළුවන් උනේ. ඒ වගේ මහත්යෙකුට හොදක් කරන්න පුළුවන් උනේ. මේ ඊට පස්සේ කොහොම හරි දැන් අපි ඒ ගෙදර ඉඳද්දි මේ ගේ හැදුවා. හදලා මම මහපිරිතක් කිව්වා. මහපිරිතක් කියලා සියලුම කලාකරුවන්ට එයා කියලා තියුණා. එයාගේ දෙමාපියන්ට, එයාගේ සහෝදරයන්ට, එයාගේ නෑයන්ට, මගේ නෑයන්ට කියලා. අපි ගෙදරට පදිංචි වුණා. මහපිරිතකුත් කිව්වා. ආසාවෙන් මහපිරිතට එයා සතුටින් මහපිරිතත් ඇහැව්වා. ඉතින් සම්පූර්ණයෙන්ම මේ ඊට පස්සේ මට හරි සතුටක් වුණේ මට ඒ දේ කරලා දීම ගැන. මොකද ඇත්තට දැන් මේ මහදලා එයා ඊට ඉස්සෙල්ලා නැති වුණා නම් මට මේව හදලා වැඩක් නැහැනේ. එයා මේ රස වින්දානේ. මොකද ඒක එක දවසක් ගුරුවරු ඊට පදිංචින පස්සේ ගුරුවරුන්ට එන්න බැරි වුණානේ. ඒගොල්ලෝ ආව දවල් කෑමට. ඊට පස්සේ අනේ ඉතින් යට හෝල් යට මේ යට පස් මේ ගේ නිකන් නෙමෙයි හැදුනේ. යට පස් කපන්න වුණා. මොකද මේක හොදලා යනවා වම් පැත්තේ සම්පූර්ණයෙන්ම. ඒකට ඒ ඔක්කොම පස් ගිහලා වත්තර දැම්මා. හම්බුනේ කබොක් ටික මම වෙන කරා. ඒක තමයි අර ඩිසයින් කළා ගේ හැදුවා. මට ඕන ඩිසයින් මම කරගත්තා ඒවෙන්. ඊට පස්සේ මේ හරීම පොඩි ළමෙක් වගේ අහනවා. එළියට කාමරෙන් ඇවිල්ලා අහනවා. මේ අනේ ප්‍රේම හදලා දුන්න ගේ මට හදලා දුන්න ගේ ලස්සනයි නේද මිස් කියලා අහනවා. අරගොල්ලෝ යට ගිහලා බලනකොට මං කිව්වා අනේ මම මේ පොඩි දෙයක් පමණයි කර කියලා මටත් හිතේ ඒ වෙලාව හරි ලැජ්ජාවක් දැනුණා. මට දැන් අද මතක් වෙනවා හිත ඇතුළේ කොච්චර ඒවා රස විඳලා තියනවාද කියන එක. ඉතින් අර පිරිමි අපි වගේ කියවන්නේ නේ. හිතේ දරාගෙන ඉන්නවා. ඉතින් අද වෙනකොට මට මතක් වෙනවා ගුඩ සෙනගේනවා සින්දු හදාගන්න. ඒ වෙලාවේ මමත් නිකන් ඉන්නේ මම පොල්ට ගිහලා කෙහෙල් කනක් ගහලා කුස්සියේ මම අහන්න හැදුවේ කෙසෙල් කන මේ ගෙදර දෙල්ලලා තිබේ අනුරාධපුර ගෙදරද? එහා පැත්තේ ගෙදර.
එහා පැත්තේ ගෙදර මම දෙල් කන්දර ගිහිල්ලා සතියට හරියන්න බඩු අරගෙන එනවා. ඊට පස්සේ දෙල් ගිහලා එල්ලලා තියෙනවා. මොකද මේ දවල්ට එනවනේ සින්දු හදාගන්න හැම කෙනෙක් වෙනවනේ. අපේ ගෙදරට ඒ කාලේ ගොඩාක් මෙලඩිස් ලස්සනයි කියලා අපේ ගෙදරේ හැම කලාකාරයෙක් ඉන්නවා සින්දු හදාගන්න. ඒ එන කෙනාට ඉතින් කවදාකවත් මහත්තයා කන්න නොදී යවන්නේ නැහැ. කාපම් මචං අන්න අපේ මේ නෝනා උයලා තියලා තියෙනවා අන්න වැඩට ඉන්න කෙනා ඉතුරු ටික උයලා තියෙනවා. උඹලා කාලේ යන්න ඕනේ කියලා. ඉතින් අර කෙහෙල් කියන්නේ හෙලලා තියෙන්නේ. බත් ටික මේ කාලා අර කෙහෙල් ගෙඩියක් කාලේ යන්න. ඉතින් ඒ වගේ ක්‍රමානුකූලත්වයක් තියුණා. අපි නොදැනුවත්වම ඉතින් ඒ වගේ දේවල් අපි කරගෙන තියෙන ජීවිතේ. මේ ඒකයි ඒක අර ටිකක් අතීතයට ගියාම හරිම සතුටක් දැනෙනවා. එහෙම කාලයක් අපේ තියුණා නේද කියලා. හරියට හිත පිළිලා කියලා දැනෙන්නේ නේද? ඒ පිළිලා කියන්නේ එහෙම මෙහෙවරක් වුණා නේද කියලා යා වෙනුවෙන්. අනිත් එක ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි. ඕ දැන් අපිට දැන් අතීතයත් එතනම වර්තමානයේත් අපි බැලුවාම අපි දන්නවනේ සාමාන්‍යයෙන් කොහොමද මිනිස්සුන්ගේ කියන්නේ අර මානව හිතවාදී ගුණයේ මහත්මයාගේ සමාජයේ එක එක තැන්වල ගියාම තියෙන අවස්ථාවාදී දෙකම බැලුවාම අපිට තේරෙනවා යා හුඟක් සේවයක් කරගත්තා කියලා. ඒ හින්දා තමයි ගුණදාස කපුගේ කියන නාමය කවදාවත් මැකෙන්නේ නැත්තේ රසිකයින්ගේ හදවත් වලින්. ඔබේ පරම්පරාව, ඔබට ඉහත පරම්පරාව, නව පරම්පරාව දක්වාම ගුණදාස කපුගේ මහත්මයාගේ රසිකයින් බෙහෙවීම ඇත්තටම ඔබට ඇති කරන්නේ මොන වගේ හැඟීමක්ද? ඒක මං හිතන්නේ දැන් පුතත් එක්ක පිටරටවල මම දැක්ක සම්දර්ශන යද්දී එතුමාගේ පුතාට කියන්නේ අනේ ඔයාගේ නෙමෙයි අපිට ඕනේ කපුගේ මහත්තයා සින්දු අහන්න කියලා නඩ ගහන්න. ඒ ගියාම ඉතින් ඇත්තටම මටත් ආරාධනා කළා කීප විටක මම ඕස්ට්‍රේලියාවේ දෙපාරක්ම ගියා, ප්‍රාන්සි ගියා, ඉතාලියේ ගියා වගේ සම්දර්ශන යාගේ කරද්දී මම ගියේ එක පුද්ගල සම්දර්ශන පියසටහන් කරද්දී. ඒ හැම වෙලාවෙදම මේගොල්ලා ඒ වැළඳගන්නේ මොකද මේ මනුෂ්‍යත්වයට සමග තමයි මේ ගීත වැළඳගන්නේ. ඒ ගීතවල තියෙන යථාර්ථය. ඒ ගීත මේ ජීවත් වෙන්න පුළුවන් ඒ ගීතයත් එක කියන එක කියලා ආයි වැඩක් නෑ. දැන් ඔන්න මෙලඩි දැන් සින්දු මේ වගේ පොඩි ස්ටුඩියෝ එකේ ෂෝ එකට ඉස්සෙල්ලා පුහුණු වෙනවා. පුහුණුවට අර ඉන්න කාණ්ඩේ කියනවා අනේ අර සින්දුව ගම්මු මේ සින්දුව ගම්මු අනු සින්දුව ගම්මු අනේ එකක්වත් අහක දාන්න දෙයක් නෑ ඇන්ටි බලන්නකො මේක මාර සින්දු ටිකන්නේ මේ කපුගේ අංකල් කියලා තියෙන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ ගීත ටිකක් මොකද ඒ අර්ථය ඒ වගේ තිබෙන සංගීතය ඒ වගේ ඒවත් එක්ක ඒගොල්ලන් කපුගේ මහත්මයාගේ හඬ ඉහිලාලේ අර හින්දි සින්දු අහන මුකේෂ්ගේ සින්දු වලට මම හරි ආසයි. ඇත්තටම කියනවා මට මේ අර මුලින්ම ඇහෙන කොටත් එයාගේ හඬ ඇහෙන කොටත් මට අනේ මුකේෂ්ගේ හඬ වගේමනේ කියලා. මොකද අර හංගල පෙන්වන්න පුළුවන් ඒ කාලේ ඒ හඬයි මේ හඬයි. මට අන්න ඒක දැනුණා. මං මංජුලාට කිව්වා අනේ මංජුලා මේ හඬ කපුගේ හඬ ඇහෙන්නේ මට මේ මුකේෂ්ගේ හඬ වගේ නේද කියලා. ඔව් මේ හැමෝම කියන්නේ මුකේෂ්ගේ හඬ තමයි කපුගේ අයියට තියෙන්නේ කියලා. ඉතින් ඒ අතීතයට ගියාම මට ඒවා තාමත් මතක් වෙනවා. දැන් උනත් එහෙමයි. දැන් අර මම දැන් ළඟදී ඉන්දියාවේ ගියා. එතකොට අර පරදේශි සින්දුව. එයා ගිහිල්ලා කියලා එහෙදී. කියන්නේ දැන් ඔන්න දැන් අද ගියා නම් ඉන්දියාවට හෙට ඒගොල්ලෝ එකගෙන ගිහිල්ලා තියෙනවා මේ බාත් කණ්ඩෙන් මේ කෑමකට රැ. ගියාම මෙයා ওই සින්දුව දන්නේ නැහැලු අර්ථය. මෙයා ওই සින්දුව කියනවලු. සින්දුව කි මොකද්ද මේ? පරදේශි අකිලා මෙලායා කියලා සින්දුව. ඒ සින්දුව කියනවලු. කියනකොට මේ එතන ඉන්න සියලු දෙනා hina වෙනවලු. මොකද මේ සින්දුව කිව්වේ කියලා. ඉතින් පස්සේ මේ මහත්තයා දැන් හරි අප්සෙට්ලු. කාමරේට ඇවිල්ලා හින්දි දන්න කෙනෙක්ගෙන් ඇහුවලු මම මේ සින්දුව කිව්වා මේ පරදේශි සින්දුව කිව්වා මේකට hina වුණානේ කියලා. කපුගේ ඔබ දන්නේ නැහැ බං මේකේ තියෙන්නේ මේ විදේශිකයෝ විශ්වාස කරන්න එපා කියලා කියව අර්ථය තියෙන්නේ. පස්සේ යාට දැන් හරි ඒක නිකන් හෙන ලැජ්ජාවක්ලු මේක කොහොමද පස්සෙන්ද කිව්වලු අනේ මං ওই සින්දුවේ අර්ථය දන්නේ නැතුව කිව්වේ. නෑ මං ඉන්දියාවේ ඉන්න අයට හරි ආදරේ. කියලා එතන යන්තම් බේරුණාලු. අන්න ඒ වගේ මේ වොයිස් එකක් තමයි තියුනේ. මුකේෂ්ගේ වොයිස් එක තියුනේ යාට. ඒ නිසාද ආදරේ කරන්න පටන් ගත්තේ හඬටද? හඬ එක පැත්තකින් හඬ යාගේ ගීත තේරීම ඒ බුද්ධිය මොකද කවදාකවත් ගෙදරට බඩු ගේන්නේ නැහැ. අත් දෙකට මුසගෙන ඉන්නේ පොත්. ඒ ගන්න කියවන කල එයාට ඒක පුදුම ආසාව. මොකද ගෙදර තියෙන පරිසරය මාමා ප්‍රින්සිපල් කෙනෙක් තාත්තා නැතිවල පොඩි කාලේ ඉඳන් හැදුනේ ඉස්කෝල මාමා ගාව එඩ්මන්ඩ් කියලා. එයා විදුහල්පති කෙනෙක්. එතුමා හැමදාම පොත්ලු ගහලා ගෙදර තියන්නේ. ඒ කියවලා කියලා ඥානනේ තියුණා ඉංග්‍රීසි දැනුම, හින්දි දැනුම, ඉතාමත් හොඳ සාහිත්‍යමය දැනුම.
ඒ වගේ හින්දා එයා ගොඩක් ගෙනයි පොත්ම තමයි. පොත් අනුරාධපුරෙත් එහෙමයි. මෙහි ඉඳන් කොළඹ ඉඳන් අරන් යන පොත් මිටි. එහෙලා ඕක කියවනවා. මේ ගෙදරට බඩු ගේන නෙමෙයි. ඊට පස්සේ දැන් ඒ වුණාට ඉතින් අර අන්න එතනයි මම එයාට ගරු කරන්නේ. ඉතින් අපිට අර අපි ගමේ හැදිච්ච ඒ පරිසරයත් එක්ක ආපු පන්නරේ වගේ ආත්ම ශක්තිය ඒවත් එක්ක අපිට ඒගොල්ලන්ට උදව් කරන්න ලැබුණා. ඒක නිකන් මම මේ අනේ මේ ඔයා මේවා කරන්නේ අරවා කරන්නේ නැහැ කියලා. හැබැයි මේ කොළඹට ආවට පස්සේ නම් මං කිව්වා දැන් එහි අනුරාධපුරේ මම සෑහෙන බර ඇද්දා. මෙහි ආවට පස්සේ නම් ඔයා බඩු ගේන එක ගේන්න ඕනේ. මට බෑ ළමයි තුන්දෙනාම අරගෙන මට ටියුෂන් යන්න වෙනවා ළමයි අරගෙන ගිහින්. දැන් ලොකුයිනේ දුවලා දෙන්න. කියලා. පස්සේ ඉතින් මෙයා ගේනවා ඒක දසරක්. ලියලා දෙන්න ලිස්ට් එක මං ගේන්නම්. ඒතර ඉතින් මම වැඩට යන්නේ නැහැ. මේ ගොනිලින් අයින් වෙලා හිටි. මං ඉස්කෝලේ යනවා. මම ඉතින් ලිස්ට් එක ඒක තමයි මම කියන්නේ. එහෙම කියලා මං ගියා. මෙයා දැන් ගේනවා. මිරිස් කිලෝ 2යි, කොත්තමල්ලි කිලෝ 2යි, සූදුරු කිලෝ 2යි, මාදුරු කිලෝ 2යි. මං දැන් බලුවා මේ මොනවටද මේ මෙච්චර ඉතින් ආ බඩු ගේන්න කිව්වනේ. මට දැන් මම සූදුරු ගේන්නේ නැහැ කිලෝ 2, මාදුරු ගේන්නේ නැහැ කිලෝ 2 කපුගේ මහත්මයා ගැන කතා කරන්න ආවහම ඇත්තටම කොතනින්ද නවත්තන්න ඕනේ කියලා හිතා ගන්න බෑ. සාකච්ඡාවේ හරිම සොඳුරුයි සාකච්ඡාව, හරිම මිහිරි. මේ සාකච්ඡාව අතරේ තව නොයෙකුත් ප්‍රශ්න එනවා මගේ ඔළුවට අහන්න. නමුත් අපිට කාලය පොඩ්ඩක් කළමනාකරණය කරගන්න වෙන හින්දා කෙටියෙන් මගේ ප්‍රශ්න ටික අහගෙන යන්නම්. ඔබතුමිය දන්න විදිහට කපුගේ මහත්මයා නිර්මාණය කරපු, කපුගේ මහත්මයා ගායනා කරපු ගීත අතරින් එතුමා වඩාත්ම ආදරය කරපු ගීතය මොකක්ද? එහෙම ඉතින් වර්ගීකරණයක් කරනවා කියන එක හරි මං අසාධාරණයි. මොකද හේතුව එතුමා මුලින්ම කියපු ඒ වගේ දැන් ප්‍රසිද්ධ මොන ගීතයනේ දෙමාපියන් පිළිබඳ කියන ගීතයක් වශයෙන් තියෙන අම්මා ගීතය. දවසක් පෙළෙන තියෙන්නේ. ඒ ගීතයට හරිම ගරු කරා. මොකද එතුමා කම්පන සංදර්ශනයේදී මුලින්ම පටන් ගන්නේ මේ තාමත් ලස්සන මේ යාතිකාවකගේ ගීතයක් තියෙනවා ලෝෂන් බුලසිංහ ලියපු ගන්ටා සීනු හේවිසි හොරනෑ කියන ගීතය. එතකොට ඊට පස්සේ පටන් ගන්නේ අම්මා ගීතය. එතකොට අම්මාගේ වටිනාකම එතුමා කියනවා. එයා නිකන් වචනයක් කියනවා මේ කිරි කල 7ක් ගෙව් අම්මේ කියලා කියන ඉදිකඩ ළඟ බලා ඉන්න කියලා. ඒ වගේ කියනකොට මේ මියාගේ මෙහිම කඳුළු ස්වභාවිකව වැක්කෙන හරි සෙන්සිටිව් එයා. ඒ කියන්නේ දැන් මම වුණත් මොනවා හරි කිව්වොත් එහෙම මට කියනවා මේ මම මොකද තව උදාහරණයක් මං කියන දුවලට කිසිම දෙයක් අරගෙන දුන්නේ නැහැ. මෙයාම වලල්ලක්වත් නැහනේ. තාන්න ලොකු දුවට දැන් ඉදිරියට ඕනෑනේ කිව්වහම ටිකක් කල්පනා කරගෙන ප්‍රේමා වලල්ලක් ගන්න කීයක් යනවද කියලා මගෙන් අහනවා. මං කියනවා ඉතින් ඒ කාලේ 8000ක් විතර ටිකක් වෙලා කල්පනා කර ඉඳලා ඊට මෙහෙට කරකිලා ඇවිල්ලා රුපියල් 8000 දෙනවා මේකෙන් නම් වලල්ලක් අරන් දෙන්න ඔයා කියලා. ඒ වගේ හරි මානව ගුණය කියන එක මෙතන හරියට තියුණා. මට හිතෙනවා මේ අර හැමතිස්සෙම ඉතින් අපි උනලවන මේවා නැහැ. ඒකට අර හුඟක් වෙලාවෙදී ආ දකිනවා මේ කාන්තාව කියන කෙනාගේ වටිනාකම දකිනවා. ඒව හැබැයි හැමතිස්සෙම අනේ මගේ බිරිඳ මෙහෙමයි අර එහෙමයි කිකේ හැමතිස්සෙම වර්ණනා කර ඉන්න සාම්පුරුෂය නෙමෙයි. ඒකට අර ඒ තැනට සුදුසු විදිහට හිතනවා මේ වගේ දේවල් කරනවා නේද කියන එක. කොහොමත් ඒ කාලේ පිරිමි දැන් නම් ටිකක් වෙනස්. තමන්ගේ ආදරය ප්‍රකාශ කරනවා වැළඳ ගැනීම වලින්, සිප වැළඳ ගැනීම ඒ ආදරය පෙන්නනවා. එහෙම කාලයක් දැන් උදා වෙලා තියෙනවා. හැබැයි ඒ කාලේ දැන් අපේ දෙමාපියෝ පවා අපිව වැළඳගෙන සිපගෙන එහෙම ආදරය පෙන්නුවේ නැහැ නේ. ඒගොල්ලෝගේ යුතුයකම් ටික අපිට කරලා තමයි ආදරය පෙන්නුවේ. එහෙම ඉතින් හැබැයි මෙහෙමයි අපි බඳින්න ඉස්සෙල්ලත් අපි දෙන්න ආදරය කරන කාලේ එකගෙන ගිහිල්ලා ඔය ගෝල් ෆේස් එකේ එකගෙන ගිහිල්ලා මාව ඉන්දෝල යාගේ යාතේ හැමතිස්සෙම ලේන්සුවක් තියෙනවා. ඒ ලේන්සු මට එලලා අද්දික ෂර්ට් එක අන්නේ කප්ලින්ස් දාලා ගොඩනැගිලට යන්නේ. ඉතින් ගිහලා මේ අපි ඉඳගෙන කතා කර ඉතින් බොහොම ආදරෙන් ගෞරවයෙන් අපි බොහොම ආදරෙන් ඉන්න වෙලාවට ඉතින් ඔය දම්පාටින්ලා සින්දුව කියනවා. ඒ සින්දුව ගියාලුත මං කියන මට ඔය සින්දුව මං කියන්නේ ඉස්සෙල්ලා මට ඒ සින්දුව කියන ලස්සන සින්දුවක් තියෙනවානේ මේ බෙරළ දිහා බලාගෙන මං ඒ සින්දුවට කියන්නම් කියලා. ඒක සුන්දර කාලයක් තිබුණා අපිටත්. මොකද අපේ තරුණයේදී ඒ වුණාට හැබැයි මෙහෙමයි. ඉතින් අර දරුවන්ට වුණත් මේ වැළඳගෙන අනේ පුතේ අනේ දුවේ කියාගෙන එහෙම කියන ඒ කාලේ වෙනකොට ඉතින් අර අපි එක එක ගැටුම් වලට ඇති වෙලා එයාට ආදරය කරන්න තරම් අර ආදරය කියන අර මේ දවස ගෙවන්න කරන මිසක් අර ඒ දවස්වල වගේ ඒක සාමාන්‍ය හැටිනේ පිරිමින්ගේ ජීවිතේ ටික ටික යනකොට ඒ අර බිලාගෙන ඉන්න කාලයක් නෙමෙයි. ඒ වෙනකොට ප්‍රශ්න එනවා. ඒවට උත්තර මෙයා කරනවා. මට තේරෙනවා
ඒ වුණාට හරි එහෙම වෙලාවල් එක තව එකක් තමයි පුතා මුලින්ම එංගලන්තේ ඉඳලා අවුරුදු 2කට පස්සේ එනකොට මේ මට ඒක ගානක් තේරුනේ නැහැ. එයාගේ මේ දරුසෙනෙහස කියන එක. දැන් නම් ගෙදරදී මේ බදාගෙන ඉඳින තාත්තා කෙනෙක් නෙමෙයි. නිශ්ශබ්දයෙන් මම ඉඳිනවා මිසක් කතා බහ කරන මිසක් දුවලත් එක්ක මේ එයා එහෙම ප්‍රශ්නවත් අහන්නේ ඒගොල්ලන්ට ඕන නිදහස දීලා තුන ජීවත් වෙන්න. මට පුතා එනකොට මෙයා මාවත් එක්කගෙන ගියා එයාපෝට් එකට යම් ප්‍රේම මේ පුතා එනවා නේද අවුරුදු 2කට පස්සේ අපි එක්කගෙන එමු කියලා. මාත් ඉතින් ගියා උදේ පාන්දර. ගියාම මෙයා එයාපෝට් එකේ දැන් අපි මෙහෙම පොටු වල ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන පුතා අර එහෙම එනවා. මෙයා මෙහෙම වල නැගිට දුවගෙන මෙහෙම බදාගෙන මට නම් තාමත් ඇඟ මොනවද දෙන අඬනවා දැන්. අඬනවා කියන මම මුළු ඇඟම වෙවුලනවා. මෙහෙම වෙවුලන පුතත් බදාගෙන. මට දැන් කල්මාර මම අනේ මාම හිත ඇතුලේ කොච්චර සෙනෙහසක් දරුවා වෙනුවෙන් තියෙන්නේ නැද්ද කියලා. ඊට දවස් 3කට පස්සේනේ ගිහිල්ලා දුබායි ගිහිල්ලා යා නැති උනේ ඇවිල්ලා මේ ලංකාවට ඇවිල්ලා. ඉතින් ඒ වගේ ඒක මේ හිත ඇතුලේ තියලා තියෙනවා. දැන් ඔය අපි එතුමා ගැන අහලා තියෙන කතා බහ වලින් එතුමා මොනවා හරි දෙයක් කෙනෙක්ට දුන්නොත් ඒක දුන්නා එතනින් ඉවරයි ආපහු හෙවිල්ලක් නෑ ආපහු කී යන්නේ සමහර වෙලාවට කියන්නේ දැන් ඔය දැන් සන්ෆ්ලවර් වලින් සල්ලි අරගෙන එහෙමම දුන්නානේ දැන් සෝදපාසිලට මමවත් දන්නේ ඇත්තටම කියනවා දැන් 50 චෙක් 6ක් හම්බ වුණා. ඒක එහෙම ගිහලා හිතෙන්ට දුන්නා. මේ එයා නම් පුල්ලන් ජයසිංහ හොඳට සල්ලි හොයාගත්ත ඒ කැසට් එකෙන් මේ සෑහෙන කොටසක් හොයාගත්තා. මං නම් කිව්වා ඉතින් අනේක ඔය සන්ෆ්ලවර්ත් එක කීප එක ඔයා කරන්න යන්නේ ඇයි මේ පුල් ඔයා කරන්නේ මේ එහෙම කිව්වට පස්සේ නෑ ඊට පස්සේ මහත්තයා කො නෑ සද්ද නැතු ඉන්නේ අයි ඉතින් ඔය කරගච්ඡාවේ ත්‍රිවිල් අයටත් අහන්න ඕනේ දවල් ඉතින් දාගෙන අහයිනි කියලා. ඒ ගමන මට මේ මිනිස්සයා ගියා මේ කපුගේ මහත්තයා හොඳ නම් මේ ඔයාට මොකද තියෙන කැක්කුම කියලා. ඊට පස්සේ කොහොම හරි පුතා ආනන්දයක්දිත් ආනන්දේ ගුරුවරු වහලා තුනයි මේ තාත්තා මේ වගේ මේ සංගීතයකට මේ සින්දු කියලා කැසට් එකක් අවුට් කරේ කියලා. එයා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා අඬන්න පටන් ගත්තා බලන්නකෝ තාත්ති මේ ළමයි ගුරුවරු අහන එකට මට උත්තර නැහැ කියලා. ඒ වගේ අපි ඒවට මොනවද දුන්නා. දැන් අපිට ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් නොවුනට දැන් අපි මේ නොයෙකුත් විදිහේ සංගීතයන් වලට සවන් දීලා අපිට ඒක අරුමයක් නොවුනට ඒ කාලේ ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඇත්තටම. ආందోලනයක්. ඊට පස්සේ හැම කෙනෙක්ම අමරදේව මහත්මයා සනත් නන්දශ්‍රී මහත්මයා ටීඑම් ජයරත්න මහත්මයා ඒගොල්ලෝ ඔක්කොම නවරිද්ම කියලා ශ්‍රී ලංකාවලෙන් ඒ කැසට් එක කරා මේ නවරිද්ම කියලා. ඉතින් මේවට විතරක් බාර ගැහුණා. ඉතින් ඒක අනිත් පැත්තේ ඒගොල්ලම දොස් කියලා ඒගොල්ලම අනිත් පැත්තට කැසට් කරගෙන හම්බ කරගත්තා ඒ කාලේ. ඔබ තුවිය කැමති නම් විතරක් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. අකමැති නම් අපි මේ ප්‍රශ්නේ හැම අතහැරලා දාමු. ගුණදස කපුගේ මහත්මයාගේ මරණය සම්බන්ධයෙන් ඔබතුමියට ඒ පණිවිඩය එනකොට ඉස්සලාම ඒ පණිවිඩය ආවේ කොහොමද? ඔබතුමියට ඒ අවස්ථාවේ ඔබතුමිය හැසිරුණේ කොහොමද? මොනවද ඔබතුමිය කළේ? මේ එහෙම ලොකු දෙයක් වෙනවා කියලා මට කිව්වේ නෑ. මට කිව්වා මෙහෙමයි මං උදේ පාන්දර 5ට විතර මට කෝල් එකක් ආවා. මේ කපුගේ මහත්මයා එයාපෝට් එකේ ඉන්නවා. එයා වැටුණා වැඩි අමාරු නැහැ. කිව්වෙත් අපේ චරිතානංගිගේ තාත්තා කිව්වේ. මේ හරිදාස් මහත්මයා කිව්වේ. ඊපස්සේ කියලා කිව්වට පස්සේ පුතාටක් ගාලා ආහනේ අරගත්ත අපි ගියා. මේ ඉමර්ජන්සි එකට ගෙහෙනවා. එතෙන්ට එන්න කියලා කිව්වා. අපි යනකොට මේ මහත්යව ගේනවා ට්‍රොලියේ තියාගෙන. ගේනකොට ඉතින් අර මේ ට්‍රොලිය මෙහෙම තියාගෙන යනකොට මම ගිහලා දුවගෙන ගිහිල්ලා ඇහුවා අයියේ රත්තරන් මොකද උනේ කිව්වට පස්සේ එයා දැනගත්තා මං එතෙන්ට ගියා කියලා. මම හිතලා මේ පැත්තට වැදිලා මේ පැත්තනේ වැදිලා වැටුනේ. මේ වැදිලා තියෙන්නේ. එතකොට මේ අත දිගේ මෙහෙම ඇවිල්ලා මෙයා මුද්ද දැනගත්තා. දැනගෙන මේ මගේ අත මෙහෙම මිරිකුවා. එයාට අර වචන මෙහෙම කොහොම බැලන්ස් නෑ ඇඟ. කොහොම වෙනවා. ඉතින් ඒ වෙලාවේ මට දැන් තේරෙන්නේ නැහැ මොකද්ද මම හිතුවේ නෑ ඔච්චරම තත්ත්වයට මෙතන මේ එයාගේ ඩැමේජ් වෙලා කියලා ඇතුලේ. ඒ ගියාට පස්සේ MRI එක කරා ડોક્ટર කොල්වින් සමරසිංහ කළා ඒ වෙලෙම රිපෝට් එක දුන්නා. ඉතින් පුතාට මෙයා මේ එකගෙන ගිහිල්ලා වොෂ්රූම් එකට එකගෙන ආවටක් ගාලා යාට වොෂ්රූම් එකට යන්න ඕන ඊනක මෙයාට තේරුණා මේ එහෙමයි කියන්නේ කියලා අත දාගෙන ගිහිල්ලා එකගෙන ආවා. ඇවිල්ලා ඇඳේ තිව්වා. ඊපස්සේ ටක් ගාලා MRI එකගෙන ආවා. ඒ කියනලා ඒ කොල්වින් සමරසිංහ මහත්මයා මෙහෙම මට තේරෙන්නේ නැහැ දැන් මේක මෙච්චර බරපතලයි කියලා. මම කල්පනා කරනවා මේ එයා හොඳට මෙහෙම කරලා බලලා අනේ මයිදියා මූණ දිහා බැලුවා. මට ඒක නිකන් පස්සේ තමයි තේරුනේ ඒක බරපතලකමක් තියෙන හින්දායි මගේ මූණ දිහා බැලුවේ කියලා. ඊට පස්සේ මම ඇඳට දැම්මට පස්සේ ඇඳේ ඉන්න ගමන් වමනේ කරා. වමනේ කරේ
අර ඇතුලේ මේකට මේ කියන්නේ අර එයාගේ මේ කබල හිසේ පිටිපස්සනේ වැදලා තියෙන්නේ. ඒ ඩැමේජ් එකෙන් ලේ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒක දාලා එහෙම එයා නිින්ද ගියා. ඉතින් ඒත් මං හිතුවා දැන් මේකට බෙහෙත් ඇති නේ. ඔහොම මං හිතුවේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ කිව්වා ඉන්දිය පළඟ ඔගොල්ලෝ ගිහිල්ලා හවස එන්න කියලා. ඒත් අපිට එන්න හිතෙන්නේ නැහැ. ඒ වුණාට මං කල්පනා කරා ඉතින් මට තේරෙන්නේ නැහැ දැන් වැටුණාම ලේ වම යනවා වගේ දේවල් මම දන්නේ නැහැ. ඊට පස්සේ ડોක්ටර්ස්ලා වට වෙලා බැලුවා. බල්ලකෝ ඔයා යන්න අපි මේ හවසට එන්න බලන්න කියලා. ඊට පස්සේ මම ටක් ගාලා ඇවිල්ලා ඉලුමස් ටිකක් අරගෙන සුප් එකක් හැදුවා. මේ අර කෑවක් දන්නෙත් නැහැ. මේ ඇවිල්ලත් මහන්සි ඇති ගියාගෙන. ගිහලා ඉතින් සුප් එක දෙන්න හම්බුන්නේ නැහැ. යනකොට මෙයාව දාලා ICU එකට අපිට ගෙදර යන්න කිව්වා. උදේ මං ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ ගියේ මොකද මට අනිවාර්යෙන් එදා ලකුණු දෙන්න ඕනේ. නිවාඩු දින දවස. මගේ ලකුණු ලිස්ට් එක මම ලකුණු දෙන්න ඕනේ. මම ඒ ගමන මේ ලකුණු ලිස්ට් එකත් අරගෙන ගිහිල්ලා ප්‍රින්සිපල් කිව්වා මගේ ඔන්න ලකුණු ටික ඔක්කොම හරි ගස්සලා දීලා එනකොට ගෙදරින් පණිවිඩයක් ආවා මේ එන්නකෝ කියලා. ඉතින් මම සිහිනෙන්වත් හිතුවේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් ඒ විලාවේ වෙයි. ඉතින් මෙයා ගත්තනේ මේ වැකට ICU එකට ගත්තනේ කියලා. එතකොට තමයි මේගොල්ලා බොහොම වේදනා මුකුත් නොකිය අමාහිත් එක්ක ගියා. යනකොට තමයි සෙනග පිරලා කියන්නේ අපිට යන්නත් බෑ. ඒ කියන්නේ ඉමර්ජන්සි එක ඇතුළට යන්න බෑ සෙනග. ඔක්කොම එක රොත්තට අඬනවා. හිතා ගන්න බෑ මොකද උනේ කියලා. ඉතින් මටත් අර කකුල් දෙකක් පන නැතුව ගියේ පන නැතිilla තාමත් පන නැහැ. ඉතින් ඒ වෙලාව වෙච්ච දේවල් තමයි ඉතින්. ඊට ගෙදර ළමයි එහෙන් දැනගත්තට පස්සේ අඬනවා. ඒගොල්ලම නන්දක්කල ඇවිල්ලා නලවනවා මෙහෙම කරනවා හොන පුතාට නම් කල්පනාවක් නැහැ. ඉච්චරයා වැටුණා ඒ වෙලාවේ. ඉච්චරයා මානසික වැටුණා. ඉතින් ඒ වගේ දේවල්ට අපි මුණ දෙන්න වුණා ඉතින් ජීවිතේ යථාර්ථයට අපිට කොහොමද මුණ දෙන්න වෙනවා. හැබැයි අදටත් හිතෙන්නේ කපුගේ මහත්මයා කියලා කියන්නේ තවත් කාලාන්තරයක් ජීවත් වෙන තිබුණ මිනිස්සෙක් කියන හැඟීම නේද? කොහොම වුණත් ඉතින් අපිට අතීතේ වෙනස් කරන්න බෑ, සිද්ධ වුණ දෙයක් වෙනස් කරන්නත් බෑ. ඔය ඉතින් එයාගේ වටිනාකම තේරුම් ගත්ත නැති කෙනෙක් තමයි එයා කලාකරුවෙක් වශයෙන් ගියේ මේ එයාත් නැති වුණා මේ ළඟකදී සීටි ෆර්නන්ඩගේ පුතා. ඉතින් එයා මෙයාත් එක්කම ගියේ. ඉතින් අනේ මෙයා එනකොට ඉතින් අර පඩිපෙලෙන් මේ එයා හොස්ට අල්ලගෙන ආවා. අල්ලගෙන ආව මොකද කකුල මෙලාගෙන න්යාය. ඊට ඉස්සෙල්ද ෂෝ එකට සින් කරද්දි කිව්වා මට අන්තිම කෝල් එකේ කතා කරලා කිව්වා මේ ප්‍රේම මං හෙට අද හවස සින් කරනවා මේ හරි අමාරුයි කකුල වෙලාගෙන ඉන්නේ කියලා. ඊට මං කිව්වා මේ ඇයි කියලා පණ නැහැ කකුල මේ කකුල පණ නැහැ කියලා කිව්වා. ඒ කියන්නේ මොකක් කරේ අසනීප තත්ත්වයක් නෑ අසනීප තත්ත්වයක් නෙමෙයි එදා යාගේ කකුල පණ නැති වෙලා. ඊට පස්සේ මං කිව්වා මේ එහෙනම් අනේ හොඳට වෙලාගෙන ස්ටේජ් එකට කාට හරි කියලා අල්ලලා නැහැ ගිහිල්ලා සින්දු කියලා ඔයා ස්ටේජ් එකෙන් හිමින් බහින්න කියලා. ඒ බැහැලත් මෙයා ඊට පස්සෙන්ද පාන්දර ගිහිල්ලා අපිට ඇඳුම් අරන් තියෙනවා. මට සාරි 3යි පුතාට ටී-ෂර්ට් දෙකයි කලිසමයි දුවට දූලා දෙන්න කලිසම් දෙකයි ටී-ෂර්ට් දෙකයි අරගෙන තමයි මෙයා ඒ කාතකින් මේවත් අරගෙන මේ ගුවන් යානාවෙන් පහලට යා හොස්ට එක්ක ආවේ. ඒ ඇවිල්ලත් මෙයා බස් එකට නැගලා. ඊට පස්සේ දැන් යා හොස්ට අල්ලගෙන මෙයා ආවේ. මම තර්ක කරේ යා හොස්ට එච්චර අමාරු කෙනෙක් මේ අල්ලගෙන පල්ලෙහාට ගෙනල්ලා වීල් චෙයාර් එකකින් ඉස්සරහට ගෙනව නම් අදත් කපුගේ කියන පුංචිලා ඉන්නවා. මම නඩුත් දැම්මා. නඩුවේ මම දිනුවා. මොකද හේතුව මේ ඩ්‍රයිවර්ත් කිව්වා මෙයාව යා හොස්ට අල්ලගෙන ආවේ කියලා. එහෙනම් අර බස් එකේ දාන්න ඕනේ ඇතුලේ. එළියට ගේන්න. එයාව ගේන්න තුන එළියට වීල් චෙයාර් එක තියාගෙන. ඒ ඉතින් අපිරිමි කියන්නේ නෑනේ ඔක. එතන මේ ප්‍රශ්නේ අපිට ඒකට එතුමා වැටිලා තිබුණේ බස් එක ඇතුලේ යනකොට දැන් බස් එක දැනුත් අර හදිස්සියට දානවනේ ඒ බස් එකේනේ අපි ගිහිල්ලා එළියට එන්නේ ඒ බස් එකේ එනකොට දැන් බස් එකේ දොර ගාව මෙයා ඉඳලා තියෙනවා මොකද අවුරුදු කාලේ අප්‍රේල් එතකොට මේ අප්‍රේල් මුලනේ අප්‍රේල් මුල දෙවෙනි දාව තුන්වෙනිදා නැතුනේ දෙවෙනිදා ඉතින් එනකොට මේ ඔක්කොම අවුරුදු අය සෙනගැවිලා බස් එකට නගිනවනේ ඩුබායි ඉඳලා ඒ නගිනුන මෙයා අන්තිමට තමයි නැගලා තියෙන්නේ. නැගලා දොර ගාව ඉඳලා තියෙන්නේ. මෙයාගේ අර කකුලත් බැලන්ස් නැහැනේ. කකුල වෙලාගෙන මම බැන්ඩේජ් එක ගැලෙුවේ මේ ස්පිරිතාලේදී. මෙයා ඒ වෙලාවේ මේ කකුල බැලන්ස් නැහැ. දොර ගාව හිටියේ. දොර අනික හෙලවිලනේ අරින්නේ. ඒ හැටින් ඉස්සරහන් ග්‍රවුන්ඩ් හොස්ටර් කෙනෙක් ඉන්න උතන. අපි ඒ කාලේ රටේ යද්දි ග්‍රවුන්ඩ් හොස්ටර් කෙනෙක් එතන ඉන්න.
එයා හොස්ටර් කෙනෙක් ගහලා මේ එයා හොස්ටර් කෙනෙක් ඉන්නව අසනීප නම් ගේන්න එකගෙන එන්න. ඉතින් අරයත් නෑ ඔටෝමැටිකලි දොර ඇරෙන්නේ. දොර ගාවේ හිටිය මේ හෙලවිල වැටුණා මෙතනමයි වැදිලා තියෙන්නේ. ඒකයි ඒ වෙලාවේ කවුරුත් එතුමව බලලා නැහැ කියලා රාවයකුත් ගියා ඒ කාලේ මගේ මරණයෙන් පස්සේ. ඉතින් ඇත්තටම කියනවා නම් එයා ඊට පස්සේ මේ එයාගේ එතන තියෙන ડોක්ටර්ස්ලාගේ රූම් එකට ගිහිල්ලා තියෙනවා. ඊට ඉතින් එතනත් ඒ ડોක්ටර් ඒ වෙලාවෙම ඉඳලා නැහැ. පරක් වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ තෙන්න බලන්න. කොහොම හරි ඉතින් අර එයාගේ ඒ හිසේ ඩැමේජ් එක අනුව ජීවත් වෙන්න බෑ යාට මේ දෙදරාගේ ක්‍රමය අනුව. ඒ කියන්නේ හිසේ මෙහෙම තියෙනවා නම් හරියටම මේ නිකන් දන්න ලකුණක් වගේ තියලා තියෙනවා මේ මෙයා වෙලා මේ එයාගේ MRI එකේ. කලාලෝකයේ සම්පතක් අපිට අහිමි වුණේ අන්න ඒ ආකාරයට. තවත් බොහෝ කාරණා කතා කරන්න පුළුවන් ඇත්තටම කපුගේ මහත්මයා ගැන ජාතික සම්පතක් අපිට ප්‍රේමා මහත්මියත් ඒ වගේම තමයි. මොකද ජාතික සම්පතක් ආරක්ෂා කළ සම්පතක් මේ ඉන්නේ. ඉතින් ඔබතුමියගේ වටිනා කාලය අද දවසේ අපි වෙනුවෙන් වෙන් කළාට ගොඩාක් ස්තුතියි. අපි මේ වගේ ඇවිල්ලා ඉතුමාගේ මතක සටහන සියසින් දකින්න ලැබීම ඇත්තටම විශාල සතුටක්. විශාල භාග්‍යයක් ඒක. සටහන් ඔක්කොම මන් තියලා දෙන සම්මාන අර පැත්තෙන් තියලා තියෙන යාගේ පින්තූර මේ පැත්තෙන් තියලා තියෙනවා. අවුරුදු 2ක් ඇතුළත මම ණය වෙනවා, මම මුදල් ඒවා බේරනවා, ආපහු කුඹුරු විකුණනවා. ඒ වුණාට ඉතින් මම විහාර මහා දේවී ගොඩ බෑපු තැන මුහුදු මහා විහාරේ පොතුවිල් වල මම එතුමා වෙනින් දානශාලාවක් හදලා පූජා කරා. අද ලස්සනට හැමදාම මේ පොඩි හාමුදුරු දන් වළඳිනවා. ඒ වගේ පැල් වල හිටපු හාමුදුරු ඉගෙන ගන්න ඒවට මේ පැල් වලින් අයින් කරලා මම පිරිවෙනක් හදලා දුන්න ඉගෙන ගන්න. ගිය මාසේ 4 වෙනිදා මම මේක මේ සංඝසතු කරා. ඒ කියන්නේ ඒක පුස්තකාලයක්. එතකොට පුස්තකාලයක් විදුහල්පති මේ කාර්යාලයක්. එතකොට විවේකාගාරයක්, ටොයිලට්ස් ඔක්කොම සම්පූර්ණ මේ කියන්නේ කාමර 8කින් යුත් පිරිවෙනක් හදලා සංඝසතු කරා. මොකද එතුමාට, මගේ මවට, මගේ මහත්තයාගේ මාමාණ්ඩිට, මේ පරම්පරාවේ සියලු දෙනාටත් මගේ අයියාට, මගේ සහෝදරන්ට පින් පිනිස. ඉතින් ප්‍රධාන වශයෙන් ඉතින් මහත්තයනේ මම මේ පින් කරලා ප්‍රාර්ථනා කරනවා යාට ඒ වගේ දේවල් වෙන්න, ඊට පස්සේ ඒ වගේ දේවල් ආත්මෙ වෙන්න එපා. ධර්මය මත නිවන් මාවෝ දෙන්න කියලා. ඒ කුසල සම්පත්තියෙන් ඔබතුමියටත් නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ. ඒ වගේම ඔබතුමිය මේ කළා වූ සේවය ඉතාමත්ම අනර්ගයි. ඇත්තෙන්ම මේ වගේ සම්පතක් ආරක්ෂා කිරීමම. ඉතින් ඔබටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තවත් চিරාත් කාලයක් ඔබට ඔබව මේ ආකාරයටම අපිට දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් දවසක අනිවාර්යෙන්ම මේ වගේ මිහිරි සොඳුරු අර්ථවත් කතා බහකට දී හමු වෙන්න බලාපොරොත්තු වෙන තමයි අද දවසේ අපි සමුගන්නේ. ඔබට ඉතාමත්ම ස්තුතියි අද දවසේ අපි වෙනුවෙන් කාලය වැය කරාට. මගෙන් උදව්වක් වුණා නම් මම හරි සතුටු වෙනවා. නිවන් සිදුවට ඇවිල්ලා මට අද hina මුසු මුණින් ඇවිල්ලා මගෙන් ප්‍රශ්න අහලා මොනාරි වැරද්දක් තියෙනවා නම් ඒවා මේ මම සමාව වෙන එහෙම වැරද්දක් වුණා නම් කිසිම වැරද්දක් උනේ නැහැ. ඉතින් මම ප්‍රාර්ථනා කරන ඔයගලන්ටත් නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.